හෙලෝ ගයිස් කොහොමද ඉතින් ඔයාලට ඔයාලව ආදරෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් මේක ඔයාලට නිදානයක් වගේ වටින YouTube channel එකක් කියලා මම විශ්වාස කරනවා. මොකද ඔයාලට බාබරින් සම්බන්ධව කියන්නේ සැලූන් ජෙන්ස් හා කටින් හැමදේම A to Z ඉගෙන ගන්න මේ channel එක හරහා ඔයාලට පුළුවන්. කතුරක් පණාවක් මැෂින් එකක් හරියට අසුරන්නේ කොහොමද, දැලිපි හරියට අසුරන්නේ කොහොමද, හැමදේම පොඩි ඩීටේල් එකකින් ඉඳලා A to Z ඔයාලට ඉගෙන ගන්න පුළුවන් මේ channel එකෙන්. අනිවාර්යෙන් channel එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න. ඔයාලට අලුත් දේවල් අලුත් අප්ඩේට් ඒ හැමදේම මේ channel එක කරා තේරෙන සිංහලෙන් ඔයාලට හැමදේම දැනගන්න පුළුවන්. අද වෙද්දී සැලුන් ෆීල්ඩ් එක ගත්තත් ගොඩක් ඉස්සරහට ගිහිල්ලා තිනවා. හැමදේම අලුත් දේවල් හැමදේම අප්ඩේට් වෙලා තියෙනවා. ප්‍රොෆෙෂනල් විදියට වැඩක් කරන්න කොහොමද කියලා හරියට ඉගෙන ගන්න ඕන නම් ඔයාලට පුළුවන් මාත් ඒ දිගටම රැඳිලා ඉන්න. ඉතින් ඒ අප්ඩේට් වෙච්ච හැම දෙයක් එක්කම ඔයාලට මේ හැමදේම නොමිලේ ඉගෙන ගන්න අවස්ථාවක් තියෙනවා. ඉතින් මම මතක් කරනවා මගේ channel එක subscribe කරලා මාත් එක්ක දිගටම රැඳිලා ඉන්න. ඔයාලට මේ channel එක හරහා මේ දේවල් හරියට බලලා ඉගෙන ගත්තොත් ඔයාලට වරදින්නේ නැහැ. හරියට මේ වැඩේ කොට දාගන්න පුළුවන්. තව දෙයක් තමයි මතක් කරන්න ඕනේ අපේ ෆිසිකල් ක්ලාස් උත් යනවා. ඒවටත් කැමති අයට සම්බන්ධ වෙන්න පුළුවන්. මගේ ෆෝන් නම්බර් දාලා තිනවා. කෝල් එකක් දීලා සම්බන්ධ වෙන්න පුළුවන් අපිත් එක්ක. ඉතින් එහෙනම් අපි වැඩි කතාවක් නැහැ යමු වීඩියෝ එකට අද. හරි අපි එනම් බලමු මේ අපිට දැන් මේ වැඩි ප්‍රධාන වශයෙන් ඕන කරන්නේ කතුරු කෙනද. ඉතින් කතුරු වර්ග වලින් ගත්තොත් කතුරු වර්ග ප්‍රධාන කතුරු වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි මේක. අනික තමයි ටිකක් වෙනස් කතුරක් තියෙනවා. ඔයගොල්ලෝ මේක දැකලා තියෙනවද දන්නේ නැහැ කලින්. මෙන්න මේ වගේ එකක් තියෙනවා. දැටි දින එක පැත්තක මේ වගේ. ඉතින් මේකෙත් එනවා වර්ග දෙකක් තුනක් වගේ තියෙනවා. එක මේ වගේම මේ පැත්තෙත් තියෙනවා. සමහර ඒවාල් මේක උඩයට මාරු වෙලා එනේවා තියෙනවා. හරි අපි දැනට මේ පොඩ්ඩක් පැත්තකින් දීමු. අපිට කොණ්ඩේ කපන්න ඕන කරන්නේ මෙන්න මේ වගේ කතුරක් තමයි. ඉතින් මේ කතුරෙත් තියෙනවා එකකේ සයිසස් තියෙනවා. අඟල් 5 ඉඳන් 8 වෙනකම්. ඒ කියන්නේ අඟල් 5, 5මාර, 6, 6මාර, 7, 7මාර, 8 ඒ වගේ සයිසස් තියෙනවා. එක්කෙනාගේ කැමැත්ත අනුව ඒවා තෝරගන්න පුළුවන්. ඉතින් මේ කතුරක් ගත්තොත් එහෙම බලන්නකො. මේ කතුර වල තියෙන එක ඩිසයින් තියෙනවා. ඉතින් මේ කතුරක් අපි සාමාන්‍යයෙන් අල්ලන්නේ කොහොමද? අල්ලන්නේ අපි කොලයක් කපන්දී එහෙම දැන් අපි මෙහෙම කපනවා. හරි. මෙහෙමනේ අපි වැඩ කරන්නේ. ඒත් කොණ්ඩයක් කපනකොට අපිට එහෙම කරන්න බෑ. කොණ්ඩයක් කපද්දි කතුර අල්ලන විදිහක් තියෙනවා. කතුර සාමාන්‍යයෙන් අල්ලන්නේ මෙන්න මෙහෙම. හොඳට බලා ගන්න මම මේ තියෙන ඇඟිලි ටික. මේ ඇඟිල්ල මෙතනට. මේ සුලංගිල්ල මෙන්න මෙතන. ෆින්ගර් ස්ටික් එක මෙතන. මෙන්න මේ ඇඟිලි තියන්න තමයි මේ හැඩතල තියෙන්නේ මේ grip එක මේ විදිහට හදලා තින්නේ. ඇඟිලි අපිට තියාගන්න. පහසු වෙන්න තමයි හදලා තින්නේ. මෙන්න මේව තමයි අල්ලන්නේ කතුර අපි. හරි අපි දැන් බලමු අනිත් කතුර. මේ කතුර පාවිච්චි කරන්නේ අපි කොණ්ඩ එක වොලියුම් එක අඩු කරගන්න, ටෙක්ස්චරින් හදාගන්න, ඒ වගේ ෆේඩ් එකක් කරද්දී අපි ෆේඩ් එකේ ඩීටේල්ස් ගන්න ඒ වගේ වැඩවලට තමයි මේ කතුර පාවිච්චි කරන්නේ. මේකට කියන්නේ තිනින් සිසර් කියලා. ඉතින් මේකෙදි අපි දැන් කොණ්ඩ මෙහෙම කපද්දි සම්පූර්ණ කොණ්ඩ කැපෙන්නේ නැහැ. මෙන්න මේ තියෙන මැද පේනව නෙමෙයි. ඔන්න ඔය දැටි විදියට තියෙද්දි සම්පූර්ණ කොණ්ඩේ කැපෙන්නේ නැහැ. ඉතින් එතකොට අපිට වොලියුම් එක අඩු කරගන්න කොණ්ඩේ ඒ වගේ වැඩවලට තමයි මේක පාවිච්චි කරන්නේ. හරි අපි දැන් බලමු ආයේ කොණ්ඩේ කපන විදිය. කියන්නේ කතුර හරියට අල්ලගෙන කොණ්ඩේ කපන විදිය. කතුර අල්ලගන්නේ කොහොමද මම අර ඉස්සෙල්ලා කිව්වේ? මේ ඇඟිල්ල මෙහෙම ඊට පස්සේ පොඩි ඇඟිල්ල මෙතන ෆින්ගර් ස්ටික් ඊට පස්සේ මේ මෙතන එහෙම තමයි මේ මහපට ඇඟිල්ල අපි දාගද්දී මේ ඇතුළට දාගන්න නැහැ සම්පූර්ණ. මෙන්න මේ වගේ පොඩි ප්‍රමාණයක් තමයි තියාගන්නේ. පස්සේ අපි කතරෙන් කපනකොට මෙහෙම කපන්න බෑ. මෙහෙම බෑ. මෙන්න මේක මේ පැත්ත මෙහෙම කෙලින් තියෙනවා.
වැඩ කරන්නේ උඩ විතරයි. ඒ කියන්නේ මහා පටැංගිල්ල විතරයි වැඩ කරන්න ඕනේ. මහා පටැංගිල්ල විතරයි වැඩ කරන්නේ. මේක එල්ලෙන්න බෑ. දැන් ඔයගොල්ලෝ පළවෙනියටම කරන්න ඕනේ මේක එක්සර්සයිස් එකක් විදිහට තමයි අපි කරන්නේ මුලින්ම. මෙන්න මෙහෙම කරලා අත් ඉස්සරහට තියලා මෙහෙම ඇඟිල්ලක් තියාගෙන මෙතනින් මෙන්න මේ විදිහට අපි ටික වෙලාවක් කරමු. ඊපස්ව try කරන්න මේක අතහැරලා මේ වගේ කරන්න. මේ විදිහට අපි දවසක් හරිනම් දවසක් මේ වැඩේ කරන්න ඕනේ. එතකොට තමයි ඔයාගේ මේ ඇඟිලි ඔක්කොම හැදෙන්නේ හරියට. ඒ කියන්නේ මේ වැඩේට හුරු වෙන්නේ ඇඟිලි එතකොට තමයි. මේව කරත් තමයි හුරු වෙන්නේ. හරිනේ? ඔන්න තමයි හුරු වෙන්නේ. දැන් මේක ප්‍රැක්ටිස් කරන්න පුළුවන් තරම් වෙලා මේක ප්‍රැක්ටිස් කරන්න. ඔයාලට තේරෙනවා එතකොට මේක හරි දැන් මේ පැත්ත හෙල්ලෙන්නේ නැහැ. හරි. දැන් මේක අවුලක් නැහැ කියලා හිතුණාට පස්සේ අපි ඒක පොඩ්ඩක් නවත්තලා අපි ඊළඟ එකට යමු. ඊළඟට අපි බලමු කතුරු අල්ලන ඇන්ගල් වගේක් තියෙනවා. කියන්නේ අපි එක එක විදිහට කට් කරනවා. ඒ කට් කරද්දී අපිට අල්ලගන්න ඕන කරන ඇන්ගල් වගේක් තියෙනවා. එතකොට අපි දැන් කලින් ඇල්ලුවේ මෙහෙම කතුරු. එහෙනම් කලින් ඇල්ලුවා. හරිද? අපි දැන් මේ ඇන්ගල් එක ටිකක් වෙනස් කරනවා. එතකොට තියෙන්නේ මෙන්න මෙහෙම. හොඳට බලා ගන්න. මෙන්න මෙහෙම තියෙන්නේ. කලින් තිබ්බේ මෙතන. දැන් මෙතනට ගේනවා. මෙතන එක. එතකොට මේ මහ පටැංගිල්ල අපි මෙතනින් තියා ගන්නවා ටිකයි තියාගන්න මෙන්න මේ වගේ. මේ අතර අපි කතුරු අල්ල ගන්නවා ඊට පස්සේ. ඒකෙදි මොකද බලන්න මෙතන හෙල්ලෙන්න බෑ. මෙතන හෙල්ලෙන්න බෑ. මේ මහා පටැංගිල්ල විතරයි වැඩ කරන්න මේකෙදි. දැන් මේ වැඩේ ඔයගොල්ලෝ කරගෙන යද්දී ඔයාගේ මේ මසල්ස් ඔක්කොම ඇදෙන්න ගන්නවා. ඇදෙන්නේ දැන් ඔයා කවදාවත් මේ මූවමන්ට් එක කරලා නැති හින්දා මේ ඔක්කොම රිදෙන්න ගන්නවා මසල් ඇදිලා. ඉතින් ඒක ටික දවසක් යද්දී ඔයා මේක ප්‍රැක්ටිස් කරද්දී හරියනවා. මෙහෙම මූණ ගලින් තියාගෙන මෙන්න මේ ගන්නට වගේ තියාගෙන මේක අපි පොඩ්ඩක් ප්‍රැක්ටිස් කරන්න ඕන මෙන්න මේ විදිහට එක දිගට. හරි. අපි බලමු ඊළඟ එක. ඊළඟ එක තමයි දැන් අපි මෙහෙම ඇල්ලුවා. දැන් අපි අල්ලනවා ආයේ මෙතනට ගේනවා. හරි. මෙතනට මේ. හරි මෙතනට ගේනවා. මෙතන තියාගන්න. තියාගත්තම අපි දැන් මෙහෙමනේ මෙච්චර වෙලා ඇඟිල්ල මෙතනින් තිබ්බේ. මහා පටැංගිල්ල මෙහෙම තමයි තිබ්බේ. දැන් අපි කරන්නේ මේ අත මෙහෙම හරවනවා මේ පැත්තට. හොඳට බලා ගන්න. හොඳට බලා ගන්න හැරෙන විදිය. මෙහෙම තියෙන්නේ. මෙහෙම මේ අත මෙතනින් විතරක් මේ අතට හරවනවා. මේ පැත්තට හරවනවා. මෙතනින් විතරයි. මේ ෂෝල්ඩර් උස්සන්නේ නැහැ. මේ එල්බෝ ඉස්සෙන්න බෑ. මෙතනින් විතරක් මෙහෙම හැරෙනවා මෙහෙට. හරි. ෂෝල්ඩර් තියෙන්නේ මෙන්න මේ විදිහට. පොඩි ඇඟිල්ල මෙතන. මෙන්න මෙහෙම තමයි තියෙන්නේ. මේ ඇඟිල්ල මෙතන තියාගන්න පුළුවන්. ඊට පස්සේ මේ මහා පටැංගිල්ල අපි කලින් මේ මෙහෙමනේ ඇල්ලුවේ. දැන් අල්ලන්නේ මෙහෙම නෙමෙයි මේ පැත්තෙන් තියාගන්නවා. මේ පැත්තෙන් නෙමෙයි මේ පැත්තෙන්.
බලා ගන්න හොඳට. වතුර මෙහෙම තියෙන්නේ. මෙහෙම පාත් කරද්දී මේ මාපට ඇඟිල්ල මෙහෙම යටින්. එතකොට මෙන්න මේ චුට්ටයි තියාගන්න අපි යටින්. මාපට ඇඟිල්ල. පොඩි ප්‍රමාණයක් තමයි තියෙන්නේ. හරි. දැන් වතුර අපි අල්ලගෙන ඉන්නේ. දැන් මෙතනින් මේ අතට හරවන්න ඕනේ. හොඳට බලා ගන්න. එහෙම තමයි අගුලා තින්නේ. වතුර මේ අතට අපි හරවනවා දැන්. හරි. හරවලා අපි මෙන්න මේ විදිහේ කට් එකක් කරනවා. මෙන්න මෙහෙම. හොඳට බලන්න. ඔන්න ඔය විදිහට කට් කරනවා. මෙන්න මේ ඇඟිලි තුන හොඳට හිර වෙලා තියෙන්න ඕනේ එතකොට. මේවා බැටරිස් කරන්න, මේවා try කරන්න. මේවා එකපාර හැදෙන්නේ නැහැ. ඔයගොල්ලෝ බැටරිස් කරන්න තමයි මේවා හැදෙන්නේ. මෙන්න මේ ඇඟිලි තුන හොඳට හිර වෙලා තියෙන්න ඕනේ මෙහෙම. වෙනා. මෙන්න මේව තියාගෙන මේක බැටරිස් කරන්න ඕනේ මේ විදිහට. වතුර ඔයගොල්ලන්ට මුලින් පොඩ්ඩක් ලිස්සන ගතියක් දෙන. ඒක ටික දවසක් ඇද්දි හරියනවා. මේ ඇඟිලි තුන හොඳට හිර වුණා නම් ඒක වෙන්නේ නැහැ. හොඳට grip එක හොඳට තදට හවු වෙනවා එතකොට. මේ ඇඟිල්ල නිකන් තියෙන්නේ. ඒක තියාගන්න පුළුවන්. මේවා ඕන කරන දේවල් ඔයගොල්ලන්ට මේ වීඩියෝස් ටික බලාගෙන ඉස්සරහට යනකොට ඔයගොල්ලන්ට දැනගන්න පුළුවන්. ඇයි මෙහෙම අපි අල්ලන්නේ? ඇයි මෙහෙම කට් එකක් කරන්නේ? මොකද්ද මේකේ තේරුම කියලා බලා ගන්න පුළුවන්. අපි යන් ඊළඟට මේක නම් ගොඩක් ලේසි. මේකෙදී අපි අල්ලගන්නේ එන්න මේ විදියට වතුර. මේගිල්ල මෙතන. මේගිල්ල මෙතන. මහපඩ ඇඟිල්ල මෙහෙම. මොනවාන මම ළඟින් ඉදිය. මේ හැම දෙයකදීම මේ මහපට ඇඟිල්ල විතර වැඩ කරන්නේ. හරි අපිට ප්‍රධාන වශයෙන් මේ ඒ වගේ ඇංගල්ස් ටිකක් තමයි ජීන්ස් එයා කට්ටේදී ඕන වෙන්නේ. හරි එහෙනම් ඔයාලා මේ ටික පැට්‍රිස් කරලා තියාගන්න. තවත් වීඩියෝ ඉක්මනට හමුවෙමු. මේ වීඩියෝස් ටික එක දිගට මම කන්ටිනියු කරන්න තමයි හිතාගෙන කෝස් එකක් විදිහට. ඔයාලගේ යාළුවෙක් ඉන්නවා නම් මේ සම්බන්ධව කැමැත්ත දක්වන මේ දේවල් ඉගෙන ගන්න කැමති කෙනෙක් ඉන්නවා නම් එයාලත් මේ වීඩියෝ ෂෙයා කරන්න. මතක ඇතුව channel එක subscribe කරලා තියාගන්න, bell icon එක click කරන්න. ඊළඟ වීඩියෝ එකකින් ඉක්මනට අපි හමු වෙමු. එහෙනම් ඔයාලට ජය වේවා.